ඔයා කවදා හරි ඔයා විශ්වාස කරපු කෙනෙක් එක්ක පොඩි රහසක් බෙදාගෙන තියෙනවද? ඔයාට ගොඩක් ළඟින් හිටපු මෘදුව කතා කරපු කෙනෙක් පස්සේ ඔයාට හිතුණා නම් මම නිහඬව හිටියා නම් ඉවරයි කියලා. මොකද ඒ එකම එක සරල වාක්‍යයක් නිසා ඔයාගේ මුළු ජීවිතේම උඩු යටි කර වෙන්න පුළුවන්. අපි හිතනවා අපේ දිහා බලලා hina වෙන අය සුරක්ෂිතයි කියලා. අපිට සවන් දෙන අය අපිට ආදරේ කියලා. ඒ වගේම අපිත් එක්ක වැඩ කරන අය අපේ වචනේ රකී කියලා. නමුත් සමහර වෙලාවට අපිට ගොඩක්ම ළඟින් ඉන්න අය ආරක්ෂිතමයි නෙවෙයි. ඒ වගේම ඒ ලස්සන හිනාවන් පසුපස තියෙන්න පුළුවන් හිතක් පපුවක් නැති හදවත්. මේක තමන්ගේ ජීවිතයේ ඒ වටිනා පාඩම ගොඩක් පරක්කු වෙලා ඉගෙන ගත්ත මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සෙක්ගේ කතාවක්. සද්දබද්ද දුම්දූවිලි පිරුණු මිනිස්සු රොබෝල වගේ වැඩ කරන මේ නගරයේ ජීවත් වුණා ජෝන් කියලා හරිම සරල මිනිස්සෙක්. එයා සිමෙන්ති කම්හලක වැඩ කරපු කම්කරුවෙක්. නගරයේ කෙළවර තිබුණු ඒ ලොකු සිමෙන්ති ෆැක්ටරිය ඇතුලේ ඔහු අවුරුදු 8ක්ම තමන්ගේ ජීවිතය ගත කළා. හැමදාම ඉර පායන්න කලින් නැගිටින එයා සීතල වතුරේ මූණ හොදලා නිහඬවම තමන්ගේ සරල උදේ කෑම කාලා දූවිලි සුවඳයි දාඩිය සුවඳයි පිරුණු ඒ පරණ නිල් පාට යුනිෆෝම් එක ඇඳ ගන්නවා. හැමදාම ජෝන් නැවිදින්නේ එකම පාරේ. එකම තේ කඩේ පහු කරගෙන යන එයා ෆැක්ටරි ගේට්ටුව ළඟ ඉන්න මුරකරුවට ඔළුව වනලා බර සිමෙන්ති කොට්ටයක් කරතබාගෙන යන ඒ දිගු කම්කරු පෝලිමට එකතු වෙනවා. එක පිට එක බෑග් උස්සනවා. පියවරෙන් පියවර යනවා. ඔවුන් වටේ තියෙන ලොකු මැෂින් කිසිම විවේකයක් නැතුව කෑ ගහනවා. ජෝන් ගියත් රළු වෙලා, උරහිස් තද වෙලා, හැම රැයකම වගේ කොන්දේ අමාරුවෙන් ඔහු පීඩා වින්දා. ඒත් ඔහු ඒ ගැන කවදාවත් කාටවත් කිව්වේ නැහැ. ඔහු විශ්වාස කළා අවංකව වැඩ කරන එක ආශිර්වාදයක් කියලා. ඒ වගේම නිහඬව ඉන්න එක ශක්තියක් කියලා. ඔහු තමන්ටම කියාගත්තා මට වඩා ගොඩක් දුක් විඳින මිනිස්සු ලෝකේ ඉන්නවා කියලා. ගෙදර ගියාම ජෝන් වෙනුවෙන් පුංචි පවුලක් බලාගෙන හිටියා. ඔහුගේ බිරිඳ ගෙදර වැඩ හරිම පිළිවෙලට කළා. එයාගේ පුංචි දූ හැමදාම හවසට තාත්තා එනකම් මග බලාගෙන ඉඳලා දුවලා ඇවිත් ජෝන්ව බදාගන්නේ තාත්තගේ ඇඳුම් වල තියෙන අලු පාට සිමෙන්ති දූවිලි ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව. ඒ ආදරණීය වැළඳ ගැනීම නිසායි ජෝන් කවදාවත් පැමිණිලි නොකළේ. කෑ ගැහුවේ නැත්තේ. නැත්තම් රස්සාව දාලා යන්න හිතුවේ නැත්තේ. ෆැක්ටරි අය ජෝන්ව හඳුනගත්තේ නිහඬ විශ්වාසවන්ත වැඩකරුවෙක් විදියට. එයා කවදාවත් රණ්ඩු වෙන්නේ නෑ. පරක්කු වෙන්නේ නෑ. ගැටලු හදන්නෙත් නෑ. ඒ නිසා ඔහු තමන් වටේ හිටපු අයව ගොඩක් විශ්වාස කළා. විශේෂයෙන්ම තමන් එක්ක හැමදාම වැඩ කරන කෑම බෙදාගෙන කන තමන්ගේ සගයන්ව. ඒ සගයන් අතරේ මයික් කියලා කෙනෙක් හිටියා. හැම වෙලාවෙම හයියෙන් hina වෙන ජෝන්ගේ පවුලේ තොරතුරු අහන හරිම හිතවත් වගේ පෙනුණු මිනිසෙක්. කාලයත් එක්ක ජෝන්ට හිතුණා මයික් කියන්නේ තමන්ට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් කියලා. නමුත් ජෝන්ගේ ශරීරය ඇතුලේ හෙමින් හෙමින් බිඳ වැටෙමින් තිබුණා. වැඩ හරිම බරයි. දවස් ගොඩක් දිගයි. මෑතක ඉඳලා ජෝන්ට තමන්ගේ ශක්තිය කලින් වගේ නැහැ කියලා තේරුණා. හවස් වෙද්දි කකුල් පණ නැති වෙනවා. දිගින් දිගටම ඇහෙන මැෂින් සද්ද නිසා මනසටත් හරිම තෙහෙට්ටුයි. ඒත් ඔහුට ෆැක්ටරිය ගැන කෝපයක් හෝ අයිතිකාරයක් ගැන වෛරයක් තිබුණේ නැහැ. ඔහුට ඕන උනේ එකම එක සැහැල්ලු දවසක් විතරයි. තමන්ගේ ඇඟට පොඩි විවේකයක් දෙන්න පුළුවන් පොඩි විරාමයක්. එක දවසක් හවසක වෙනදටත් වඩා බරක් දැනුණු වැඩමුරයකින් පස්සේ ජෝන් මයික් එක්ක ගෙදර යන්න පිටත් වුණා. ඉර බැහැගෙන යන වෙලාව. ෆැක්ටරි ගේට්ටුව පහු කරද්දී ජෝන් මොහොතකට නැවතුණා. ලොකු හුස්මක් අරගෙන ඔහු කවදාවත් සද්ද කරලා නොකියපු ඒ රහස එළියට දැම්මා. ඔහු හෙමින් මයික්ට කිව්වා තමන්ගේ ඇටකටු රිදෙනවා කියලා. දැන් මේ බර උස්සන වැඩේ තමන්ට දරා ගන්න අමාරුයි කියලා. ඒ වගේම සමහර විට හෙට සුපර්වයිසර්ගෙන් එක දවසකට සැහැල්ලු වැඩක් ඉල්ලනවා කියලා ඔහු කිව්වා. ඔහු රස්සාවට වෛර කරනවා කිව්වේ නැහැ. අයින් වෙනවා කිව්වෙත් නැහැ. ඔහු ඒක කිව්වේ කෝපයෙන් නෙවෙයි. හරිම අවංකව සහ ලොකු තෙහෙට්ටුවකින්. මයික් මේක අහලා ඔළුව වනලා ජෝන්ගේ උරහිසට අතක් තිබ්බා. ඔහු කිව්වා මට තේරෙනවා ජෝන් ඕනම කෙනෙක් මහන්සි වෙනවා කියලා. ඒ වචන ඇහුවම ජෝන්ට ලොකු සැහැල්ලුවක් දැනුණා. කවුරු හරි තමන්ට සවන් දෙනවා කියන එක ලොකු සහනයක්. තමන්ගේ හිතේ තිබුණු බර යාළුවෙක් එක්ක බෙදාගත්තා කියලා ඔහු විශ්වාස කළා. නමුත් ජෝන් දැනගෙන හිටියේ නැහැ මයික් කියන්නේ කැපී පෙනෙන ආස කෙනෙක් කියලා. අනිත් අයට අලුත් තොරතුරක් කියලා ඒ හරහා ලැබෙන අවධානයට මයික් ගොඩක් ආස කළා. ඊළඟ දවසේ උදේ තේ වෙලාවේ කට්ටියම තේ කඩේ ළඟ ඉද්දී මයික් තවත් කම්කරුවෙක්ට ලං වෙලා රහසෙන් කිව්වා ජෝන් දැන් මේ රස්සාව ගැන ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. එයාට දැන් මේව කරන්න බැහැලු කියලා. ඒ මිනිස්සයා පුදුම වෙලා ඇහුවා එතකොට ජෝන් අයින් වෙන්න දහගන්නේ? මයික් කොරහිස මිරිකල කිව්වා සමහර විට එයාට දැන් මේක ඇති වෙලා ඇති කියලා. ඔන්න ඔය පොඩි වෙනස්කම් එක්ක ඇත්ත යටපත් වෙලා බොරුව ඉස්මතු වෙන්න පටන් ගත්තා. ජෝන්ගේ තිබ්බ තෙහෙට්ටුව අසතුටක් බවට පත් වුණා.
විවේකයක් ගැන තිබුණු ආශාව රස්සාාවෙන් අයින් වෙන්න ඕන කමක් වුණා. පැය කීපයක් ගෙවෙද්දී මේ කතාව කටින් කටට යද්දී හැම කෙනෙක්ම ඒකට තමන්ගේ බයයි මනක් කල්පිත දේවලුයි තවත් රහස් පදන් තියලා එකතු කළා. දවස ඉවර වෙද්දී කතාව ඇතුලේ ජෝන්ගේ ඇත්ත අංශුවක්වත් තිබුණේ නැහැ. පහුවදා උදේ වෙද්දී මේ කටකතාව පාලනයකින් තොරව පැතිරුණා. ජෝන්ගේ මහන්සි වුණ එකට වඩා වේගයෙන් මේ බොරුව ෆැක්ටරිය පුරා දිව්වා. එක්කෙනෙක් කිව්වා ජෝන් අයින් වෙන්න සැලසුම් කරනවා කියලා. තව කෙනෙක් කිව්වා ඔහු හැමෝම අතරේ ෆැක්ටරිය ගැන නරක අදහස් පතුරවනවා කියලා. වැඩි වෙලාවක් යන්න කලින් ෆ්ලෝ මැනේජර්ට මේක ආරංචි වුණා. ජෝන් කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඔහු අනිත් අයව අවුස්සන්න පුළුවන් කියලා ඔහු තේරුම් ගත්තා. තමන්ගේ තනතුර ගැන බයෙන් හිටපු ෆ්ලෝ මැනේජර් මේක තවත් අතිශෝක්තියෙන් ඉහළට යවුවා. අන්තිමේදී සුපර්වයිසර් විශ්වාස කළා ජෝන් කම්කරුවන්න ෆැක්ටරියට විරුද්ධව උසිගන්නනවා කියලා. මේක සීනියර් මැනේජර් ළඟට යද්දී ඒක හරිම භයානක චෝදනාවක් වුණා. කවුරුත් එක මොහොතක් නතර වෙලා ජෝන්ගෙන් ඒක ඇහුවේ නැහැ. මොකද ඇත්ත හොයනවට වඩා කටකතා පස්සේ යන එක ලේසියි. අන්තිමේදී මේ කතාව ෆැක්ටරි අයිතිකාර හෙන්ඩසන් මහත්තයාට ආරංචි වුණා. ඔහු හරිම අභිමානවත් මිනිසෙක්. ඔහු හැම දෙයකටම වඩා විශ්වාසවන්තකම අගය කළා. ඔහු ඒ වෙද්දි ෆැක්ටරියේ අඩුපාඩු ගැන සහ කම්කරුවන්ගේ අසතුට ගැන බයනුයි හිටියේ. ඉතින් මේ කතාව ඇහුවම ඔහුට තේරුණේ ජෝන් කියන්නේ Tamanට තර්ජනයක් කියලා. රස්සාව දාලා යන්න ප්ලෑන් කරන සහ අනිත් අයවත් ඒකට පොළඹවන කෙනෙක් විදියට ඔහු ජෝන්ව දැක්කා. මහන්සි වුණ කම්කරුවෙක් වෙනුවට ඔහු දැක්කේ Tamanට විරුද්ධව කැරලි ගහන මිනිසෙක්ව. කෝපයට පත් වුණ ඔහු තීරණය කළා හැමෝටම පේන්න ජෝන්ට දඬුවම් දෙන්න ඕන කියලා. පහුවදා උදේ ජෝන් වෙනදා වගේම ආවා. මුරකරුවට ආචාර කරලා කාඩ් එක පංච් කරලා තමන්ගේ ග්ලව්ස් දෙක අතර ගත්තා. තමන්ගේ රස්සාව නැති වෙන Tamanට යන බව ඔහු දැනගෙන හිටියේ නැහැ. වැඩ පටන් ගන්න කලින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ඇවිත් ඔහුව නවත්තලා ඔෆිස් එකට එක්කන් ගියා. ඔෆිස් එක ඇතුළේදී ඔහුට කතා කරන්නවත් ඉඩක් නොදී ඔහු ද්‍රෝහියෙක් කියලා චෝදනා කළා. නරක අදහස් පතුරනවා සහ ෆැක්ටරියට හානි කරන්න හදනවා කියලා ඔහුට බැන්නා. Tamanට ඕනුනේ එක දවසක විවේකයක් විතරයි කියලා ඔහු කොච්චර සංසුන්ව කියන්න හැදුවත් කවුරුත් ඒක ඇහුවේ නැහැ. මොකද උන් ඒ වෙද්දි තීරණය අරගෙන ඉවරයි. එතනදිම ජෝන්ව රස්සාවෙන් අයින් කළා. ඔහුගේ පඩිසල්ලි මේ සුඩින් තිබ්බා. අහල පහල අනිත් ෆැක්ටරි වලටත් ජෝන්ගේ නම නරක මිනිසෙක් විදියට ඇව්වා. අවුරුදු ගණනාවක් තමන් ඇවිදගෙන ආපු ඒ ෆැක්ටරි ගේට්ටුවෙන් එළියට එද්දී හැමෝගෙම රහස් කතා සහ රවා බැලීම් හෙවණැල්ලක් වගේ ඔහු පසුපසින් ආවා. ඊළඟ දවස්වලදී නගරේ පුරාම මේ බොරුව පැතිරුණා. මිනිස්සු කිව්වා ජෝන් කියන්නේ හොරෙක්. ඔහු හරිම භයානක කෙනෙක්. කවදාවත් විශ්වාස කරන්න එපා කියලා. ඔහු කොහේ ගිහින් රස්සාවක් ඉල්ලුවත් ඔහුට ඇත්ත කියන්න කලින්ම දොරවල් වැහුණා. ගෙදරදී තමන්ගේ මහත්තයා දවසින් දවස නිහඬ වෙනවා බිරිඳ බලාගෙන හිටියා. තාත්තා ආයෙත් වැඩට යන්න කවද්ද කියලා අහන්න එක දුවත් නතර කළා. බිල්පත් ගොඩ ගැහුණා. ඉතුරු කරපු සල්ලි ටික ඉවර වුණා. ලෝකයේ හොඳ තැනක් කියලා හිතාගෙන හිටපු මිනිස්සයා තමන්ගේ විශ්වාසය කොච්චර ඉක්මනට කුඩුපට්ටම් වෙන්න පුළුවන්ද කියලා ටිකෙන් ටික තේරුම් ගත්තා. නිින්ද නැති රාත්‍රියෙන් ගණනාවකට පස්සේ ජෝන් තීරණයක් ගත්තා. ඒක කෝපයෙන් ගත්තු එකක් නෙවෙයි. තෙහෙට්ටුවෙන් ගත්තු එකක්. නගරේ හැරෙන්නත් කලින් පාන්දරම ඔහු තමන්ගේ පොඩි බෑග් එක ලෑස්ති කරගත්තා. නිදාගෙන හිටපු තමන්ගේ දුවගේ නළල සිපගත්තා. ඔහු නගරයෙන් පිට වෙලා ගියේ තමන්ගේ නම් පිරිසිදුව තියෙන කවුරුත් තමන්ව අඳුරන්නේ නැති දුර පළාතකට රස්සාවක් හොයාගෙන. ඉතින් සති කිහිපයකට පස්සේ වෙනත් කාරණාවකට පරණ CCTV වීඩියෝ බලද්දී ෆැක්ටරි මැනේජර්ට ජෝන්ව පෙනුණා. තමන්ගේ අවසාන දවස්වලදීත් ඔහු හරි මාන්සියෙන් වැඩ කරනවා. කාටවත් කතා කරන්නේ නැතුව කිසිම රහස් සාකච්ඡාවක් කුමන්ත්‍රණයක් නැතිව හරිම අවංක ඔහු වැඩ කළ හැටි මැනේජර් දැක්කා. ලොකු වර්ධකාරී හැඟීමක් ඔහුගේ හිතට ආවා. ඔහු මයික්ව කැඳවලා ඇත්තටම ජෝන් මොකද්ද කිව්වේ කියලා ඇහුවම මයික් ඇත්තම කිව්වා. සර් ජෝන් කිව්වේ යාට මහන්සියි කියලා විතරයි සර්. එයා එක දවසක විවේකයක් ඉල්ලුවා විතරයි. මේ ඇත්ත හෙන්ඩසන් මහත්තයාට දැනගන්න ලැබුණම ඔහුට ගොඩක් දුක හිතුණා. ඒත් දැන් ඒක නිවැරදි කරන්න බෑ. මොකද ජෝන් මේ වෙද්දිත් ගොඩාක් දුර ගිහින් ෆැක්ටරිය ඔහුගේ තැන හිස් වුණා. ඔහුගේ නම ඉතිරි වුණේ අපි කොයිතරම් ලේසියෙන් වැරදි කරනවද කියලා මතක් කරන පාඩමක් විදියට. ඉතින් යාළුවා මේ කතාව අපිට කියලා දෙන්නේ එක දෙයයි. ඔයාට සවන් දෙන හැමෝම ඔයාට ආදරේ නැහැ. එළියට දාපු වචනයක් ආයෙත් ගන්නත් බෑ. වචන වලට වඩා නිහඬතාවය ඔයාව ආරක්ෂා කරන අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද වැරදි කෙනෙක් එක්ක ඔයාගේ දුක බෙදා ගත්තොත් ඔයාගේ පිරිසිදු චේතනාවන් තිබුණත් ඒකෙන් ඔයාගේ සාමය රස්සාව සහ ගෞරවය හැමදේම විනාශ වෙලා යන්න පුළුවන්.
ඉතින් යාළුවා මේ වගේවාගේ ජීවිතයට වටින තවත් කතාවක් කරගෙන මම ආයෙමත් එන්නම්. එතකං හැමෝටම ජයවේවා.